මං කියන්නේ සුරංගයි අපි අපේ ඉන්න ඉස්සරහට එන්න සිනමාකරුවන්ට වෙන්න පුළුවන් සංගීත වේදිකන්ට වෙන්න පුළුවන් මේ කමර්ෂල් වෙනවා කියනක පවක් නෙමෙයි කියනක අපි ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ සුරංගයි. ගොඩක් ආටිස්ලා බහුතරයක් ඒක මං කියන්න ඕනේ විශේෂම සුරංගයි අපේ රටේ ඒ කියන්නේ අපේ රටේ එහෙම ප්‍රවීණ කලාකරුවන්ගෙන් සමහරලාවට ගිය මැසේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අපේ ආර්ට් එක විශාල වෙන තරමට අපේ කලාකරුවගේ මේ ඒ කියන්නේ කමර්ෂල් වැලියු එක ලොකු වෙන්න හොඳ නැහැ කියලා එකක් ගිහිල්ලා තියෙනවා. නෑ මං කියන්නේ එහෙම වෙන්න හොඳ නැහැ. ආර්ට් කරන මිනිස්සු බිස්නස් කරන මිනිස්සුන්ට වඩා ලොකු වෙන්න ඕනේ. ඒ කියන්නේ ආර්ට් එක ප්‍රොඩියුස් කරන කෙනාට කොළඹ සෙවණල ගයක් තියෙනවා නම් ආටිස්ට්ක් තියෙන්න ඕනේ කොළඹ සෙවණල ගයක්. එතකොට ඒකට අපි හිත හදන්න ඕනේ. හිත හැදෙන්න ඕනේ. එතකොට මං හිතනවා අපි සුපර්ස්ටාර් රියැලිටි ෂෝ එකකින් පස්සේ අපිට පුළුවන්කම ලැබුණා සුරංගයේ ලංකාවේ ඉන්න ආටිස්ට්ලාට හොඳ මිලක් හදන්න. එතකොට එතනින් එහාට අපෙන් ඒ කියන්නේ අපෙන් ඉස්සරහට එන මේ ආටිස්ට්ලා තව මේකට වඩා මිල හදන්න ඕනේ. එතකොට සුරංගයගේ ෆිල්ම්ස් කමර්ෂියලි සක්සස් වෙන්න සුරංගය තව ෆිල්ම්ස් හදනවා. එතකොට ඒකට අපි අපේ ඇස්සිස් මස්ලේ අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි කමර්ෂියලි සක්සස් වුණොත් තමයි සුරංගයේ ඉස්සරහට මේක සස්ටේන් වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ලංකාව වගේ දූපතකින් අපේ මිනිස්සුන්ට මේ කමර්ෂල් වැලියු එක කමර්ෂියලි සක්සස් වෙන එකේ තියෙන ඉම්පෝටන්ස් එක අපි කියන්න ඕනේ සුරංගයේ. ඒකේ තියෙන වැලියු එක ඒකේ තියෙන බෙනිෆිට්ස් අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒකයි අපි නිතරම ප්‍රොමෝට් කරන්නේ. ඒ කියන්නේ ෆිල්ම් එකක් විදිහට බලන්න ඕනේ. එතකොට ආර්ට් පීස් එකක් එන්ජොයි කරනවා නම් ආර්ට් පීස් එක ළඟට ගිහිල්ලා ඒක බලන්න ඕනේ. එතකොට ඒකන අපි ඉස්සර නේද කැමරා කොපීස් බලන්න එපා. එතකොට පෙන් ඩ්‍රයිව්ස් වල ෆිල්ම් දාගෙන සින්දු දාගෙන යන්න එපා. ඔය වගේ දේවල් අපි ජනගත කරන්න අපි සුරංගයේ පැහැදිලිවම උත්සාහ කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ 106 ෆිල්ම් එක හෝල් එකේ ගිහිල්ලා බලන්න. එතකොට බලලා ඒකට කමෙන්ට් කරන්න. දැන් මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සු මේ අර තප්පර තියේ ට්‍රේල් එක බලලා ෆිල්ම් එක ගැන කමෙන්ට් කරනවා. මම කියන්නේ එහෙම වෙන්නේ. ඒ විතරක් නෙමෙයි සංක මේ ඊපෙරිත මම දැක්ක දාලා තිනවා මේ ගොඩක් අය මේක ඉන්දියානු කොපියක් කියලා. ඉතින් තාම දකින්න නැදිනේ. ඉතින් කොපියක් මේක අරකේ කොපියක් මේකේ කොපියක් කියලා. ඉතින් ඒ කියන්නේ මේ අපි දැන් ওই මේ ෆිල්ම් එක ඇතුලේ සංක දන්නවා මේ ස්ක්‍රිප්ට් එක සහ ෆිල්ම් එක ගැන මේක ඇතුලේ ඔය ඒ වගේ සෝෂල් මීඩියා අවභාවිතා කරන පුද්ගලයන් ගැන අපි කතා කරනවා. හැබැයි අපිට සමාජය හදන්න බෑ සංක. අපි ඉන්නේ සමාජය හදන්න නෙමෙයි. අපි ඉන්නේ සමාජයට යම් කිසි දෙයක් කියන්න අහන එක ඒගොල්ලන්ගේ වැඩක්. සවන්පත් පිනවමි සිනාමුතු අපුරමි හිමිවනතුරු